ආයුබෝවන් යාළුවනේ මේ වන විට ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කර ඒ සඳහා බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද. පවතින යුදමය තත්ත්වය යටතේ ඔබගේ ඊශ්‍රායල් බලාපොරොත්තුවට කුමක් වේවිද. අන්න ඒකට විසඳුමයි මේ වීඩියෝ එකෙන් ඔබට ලැබෙන්නේ. ඕගොල්ලෝ තාමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබස්ක්‍රයිබ් කරන්න. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් තානාධිපතිවරයාගෙන් කරුණු විමසන්න මාධ්‍යකරුවන් පිරිසක් ඊයේ උත්සුක වුණේ මේ වන විට මෙවැනි බලාපොරොත්තු තියෙන තරුණ තරුණියන් බොහොමයක් ශ්‍රී ලංකාවේ වාසය කරන නිසයි. ඉතින් ඔවුන්ට තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකිද යන්නයි ඔවුන්ගේ එකම ඉලක්ක ප්‍රශ්නය වුණේ. තානාධිපතිවරයාගේ අදහසට අනුව මෙය ඔහුගේ පුද්ගලික අදහසක්. නමුත් මේ වන විට පවතින යුදමය ගැටලුකාරී තත්ත්ව නිසා තව මාස 6කටවත් ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්ව යාම් නවත්වන්න ඊශ්‍රායල් රජය තීරණය කරනු ඇතැයි ඔහු කරුණු දක්වා තිබෙනවා. ඉතින් තවදුරටත් අදහස් ප්‍රකාශ කරන ඔහු කියා සිටින්නේ මේ වන විට බලාපොරොත්තු සුන් නොකර ගන්නා ලෙසයි. මන්දයත් ඇතැම් ආකාරයකට ඊශ්‍රායල් රජය විසින් නැවත බඳවා ගැනීම් ආරම්භ කළොත් මේ යුදමය තත්ත්වය නිමා වූ වහාම ඉතා හැකි ඉක්මනින් රැකියා සඳහා පිරිස ගෙන්වා ගන්න ඔවුන්ට සිදුවෙනු ඇති. ඒ වගේම ඔහුගේ තවත් අදහසක් වුණේ මේ පවතින යුදමය තත්ත්වයෙන් පස්සේ ඊශ්‍රායලයේ යළි පුනරුදයක් ඇතිවීමට හේතු කාරණා බොහොමයක් තිබෙන බවයි. ඒ වගේම තවත් රැකියා අවස්ථා රැසක් ගොඩනැගිලි සහ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉඩකඩ ඇතිවීමට හේතු තිබෙනවා කියලා ඔහු අපිට අදහස් දැක්වුවා. ඉතින් බලාපොරොත්තු රහිතව වාසය කරපු ඔබට තවත් හොඳ බලාපොරොත්තුවක් මේක කියලා අපි හිතනවා. ඉතින් ඇතැම් විට තව මාස 3ක් 6ක් වැනි කාලයක් ඇතුළත ඔබට ඊශ්‍රායල් රැකියා සඳහා නැවත ඉල්ලුම් කිරීමටත් සුදුසුකම් ලැබූ අයට ඊශ්‍රායලය බලා වහා පිටත් වීමටත් හැකියාව ලැබුණු ඇති. ඉතින් එය සඳහා ඔබට සුබ පැතුම්. අපිව සබස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ නිතර නරඹන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට සුබ දවසක්.